අපේ ලොකුම සතුරා අපිට පිටතින් ඉන්න කෙනෙක් කියලා අපි හිතුවට ඇත්තටම අපේ ලොකුම සතුරා වෙන්නේ අපි අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය කෙනෙකුට පවසන අපේ රහසයි. මීට බොහෝ කාලයකට පෙර එක්තරා නිම්නයක කොයෝටි වෘකයන් රැලක් ජීවත් වුණා. ඔවුන් නිරන්තරයෙන්ම බේන් නම් දරුණු කොටියාගේ තර්ජනයට ලක් වෙලා හිටියේ. දිනක් බේන් මේ වෘක රැල වට කළා. හැමෝම බයේ පැනලා යද්දී ඔරායන් නම් තරුණ වෘකයා පමණක් සතුරාට මුහුණ දෙන්න තීරණය කළා. "නුඹලා පලා යන්න. මම මුව නවත්තන්නම්." ඔහු කෑගසුවා. ඔරායන් නිර්භීතව සටන් කළා. ඒ දරුණු කොටියා ඉදිරියේ ඔහුට වැඩි වෙලාවක් ඔරොත්තු දෙන්න බැරි වුණා. තුවාල ලබා පණ බේරා ගන්න දිවගිය ඔහු පරණ පතලකට ඇද වැටුණා. ඒ පතලේ තිබුණු විශේෂ රිදී පැහැති රසායනික දියරයක් ඔහුගේ ඇඟ පුරාම හැලුණා. ටික වෙලාවකින් ඔහුගේ මුළු සිරුරම දීප්තිමත් රිදී පැහැයෙන් බැබලෙන්න ගත්තා. ඔරායන් නාපසු වනාන්තරයට පැමිණි විට කිසිම සතෙකුට ඔහුව හඳුනා ගන්න බැරි වුණා. ඔහුගේ අමුතු පෙනුම සහ රිදී පැහැ දුටු සතුන් ඔහුට බිය වුණා. දරුණු කොටියා පවා සිතුවේ ඔහු දැවරුණෙක් දියවියෙක් කියයි. දරුණු කොටියා ඔහුට හිස නමා ආචාර කර ඔහුව වනාන්තරයේ රජු ලෙස පිළිගත්තා. ඔරායන්ට දැන් බලය සහ ගෞරවය තිබුණා. නමුත් ඔහුට තමන්ගේ පරණ යාළුවන්ව ගොඩක් මතක් වුණා. ඔවුන් එක්ක ගත කරපු කාලය ඔහුට අඩුවක් වුණා. තනිකම දරාගන්න බැරි වුණ තැන ඔරායන් තමන්ගේ සමීපතම මිතුරෙකුට රහස හෙළි කළා. "මේ මම ඔයාගේ යාළුවා ඔරායන්. මම දෙවතාවෙක් නෙවෙයි. මගේ ඇඟේ තීන්ත ගාවුන විතරයි." මිතුරා සතුටු වෙයි කියලා ඔහු හිතුවත් මිතුරාගේ හිතේ ඇති වුණේ ඊර්ෂ්‍යාවක්. ඔහු ඒ රහස තව කෙනෙකුට කිව්වා. ලැබුගින්නක් වගේ රහස මුළු වනාන්තරයේම පැතිරුණා. ඒ රංචුවේ සිටි එක වෘකයෙක් ඒ රහස දරුණු කොටියට කිව්වා. එක් රාත්‍රියක වෘකරැල සතුටින් කෑගසන හඬ ඇසුණු විට තමන්ගේ රහස ගැන අමතක වුණු ඔරායන්ද තමන්ගේ පරණ හඬින් කෑගසුවා. ඒ හඬ ඇසුණු දරුණු කොටියට වහාම වැටහුණා මේ රජෙක් නෙවෙයි. තමන් එදා පහර දුන් සාමාන්‍ය වෘකයාම බව. තමන්ව රැවටූ පලිය ගැනීමට දරුණු කොටියා එදිනම ඔරායන්ව මරා දැමුවා. අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. ඔරායන් මිය ගියේ ඔහු දුර්වල නිසා නෙවෙයි. ඔහු තමන්ගේ රහස ආරක්ෂා කරගන්න නොදෙන සිටිය නිසායි. මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න තියෙන වටිනාම කරුණු කිහිපයක්. 1. ධෛර්ය සමග ප්‍රඥාවත් අවශ්‍යයි. ජයග්‍රහණය ලබා ගන්න ධෛර්ය ඕන තමයි. නමුත් ඒ ජයග්‍රහණය රැකගන්නේ නම් බුද්ධිය සහ කල්පනාකාරී බව තියෙන්නම ඕනේ. 2. සාර්ථකත්වයේ තනිකම. ඔබ ඉහළට යන විට ඔබේ පරණ මිතුරන් ඔබේ නෑත් වෙන්න පුරුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ තනිකම මකා ගන්න ගිහින් ඔබේ රහස් හෙලි කරන්න එපා. 3. විශ්වාසය අවියක් කරගන්න එපා. විශ්වාසය කියන්නේ හොඳ දෙයක්. නමුත් අන්ධ ලෙස ඕනෑම කෙනෙක් විශ්වාස කිරීමෙන් ඔබ ඔබේ ජීවිතයේ වෙනත් කෙනෙකුට අතට පාවා දෙනවා. 4. සෑම විටම අවදි වෙලා ඉන්න. ඔබ දියුණු වන විට ඔබේ දියුණුව දෙස වෛරයෙන් බලන පිරිසක් ඉන්න පුළුවන්. ඔබේ අනන්‍යතාවය සහ රහස් ඔබේ බලයයි. එය පණමෙන් සුරකින්න. අවසාන අදහස. ඔබේ අධිරාජ්‍ය ගොඩනගන්න. ඔබේ හිතවතුන් ආරක්ෂා කරන්න. නමුත් මතක තබා ගන්න. පිටත ගිය රහසක් නැවත ඔබේ රහසක් නොවේ.